හලෝ කොහොමද? ඔන්න අද ආවේ බබාගේ සංවර්ධනය ගැන වද වෙන අම්මලා තාත්තලාට පුංචි මතක් කිරීමක් අරගෙන. අපි කොච්චර රටක් විදියට ආර්ථිකව වැටලා තිබුණත් ආණ්ඩුව මොකක් වුණත් මේ හැම ආණ්ඩුවකින්ම තාමත් ඔබට රජයේ බබා හම්බුණත් ප්‍රයිවට් බබා හම්බුණත් බබාගේ වර්ධන සටහන් පොත නොමිලේ ලැබෙනවා. ඇයි ආණ්ඩුවක් විදියට මේ රජය විසින් මේ පොත ඔබට නොමිලේ දෙන්නේ? මේ පොත හරිම වැදගත් හින්දා. මේ පොතෙන් ඔබට ඔබේ දරුවගේ වර්ධනය ගැන, ඔබේ දරුවට තියෙන්න ඕන කුසලතා ගැන, ඔබේ දරුවගේ මට්ටම ගැන, ඔබ කොහොමද මේ දරුවව නිවැරදිව පෝෂණය කරන්න කියන එක සම්බන්ධව අවුරුදු 5ක් යනකම් ඉතා වටිනා උපදෙස් රසක් තියෙනවා මේ පොතේ. එතකොට අපි ළඟට එන ගොඩාක් බබාලාගේ ඔබ දන්නවද? මේ පොත ෆිල් කරලා නැහැ, කියන්නේ මේ පොත පුරවලා නැහැ. කවුද මේ පොත පුරවන්න ඕනේ? මේ පොතේ කොටස් ගොඩාක් තියෙනවානේ. ඒ අතරින් ඔබ බලන්න බබාගේ කුසලතා සම්බන්ධව පුරවන්න ඕනේ කොටස් කීපයක් තියෙනවා අවුරුදු 5ක් යනකම්. හරි? මේ ටික පුරවන්න ඕනේ මව, පියා, රැක බලා ගන්නන් විසින් පිරවිය යුතුයි කියලා කොටසක් තියෙනවා. මෙන්න මේක තමයි අපිට වැදගත්ම දේ. මේකේ තියෙන්නේ බබෙක් විසින් මේ අවුරුදු 5 ඇතුලේ කරන්න ඕනේ කුසලතා. එක එක කුසලතා කොයි මට්ටමේද තියෙන්න ඕනේ, මොන වයසේදීද ඒක කරන්න ඕනේ. මෙන්න මේ දේවල් තමයි ඒ කොටසේදී වැදගත්කම තියෙන්නේ. එතකොට අපි මේ කොටස පිරෙව්වේ නැති වුණාම මොනියම් හෝ ගැටලුවක් මත ඔබේ බබාගේ කුසලතාවල මොනියම් හෝ ප්‍රමාදයක් ගැටලුවක් නිසා කවුරුන් හෝ වෘත්තීය වේදිකයක් ළඟට ඔබට යන්න වුණොත් එතකොට මේ ගැටලුව කවද්ද පටන් ගත්තේ? මේ ගැටලුවට මොකද වුනේ? මේ ගැටලුවට හේතුව මොකද? මේ ආශ්‍රිතතාව ගැටලු තියනවාද? මෙන්න මේ දේවල් ගැන නිවැරදි අවබෝධයක් ගන්න අපිට පොත ඕනේ. අපිට සටහන ඕනේ. නිකන්ද? නෑ. පුරවලා තියෙන්න ඕනේ. ඉතින් අපි ළඟට ගේන ගොඩාක් බබාලාගේ එක්ක මේක ෆුල් එම්ටි. පුරවලම නෑ. කියවලාත් නෑ. දැකලත් නෑ. එහෙම නැත්නම් සමහර අයගේ භාගයක් යනකම් ගිහින්, එහෙම නැත්නම් තනින් තන ගිහින් මේක ගැන ලොකු අවධානයක් දීලා නැහැ. ඉතින් එතකොට අපිට හරි ගැටලුවක් එනවා. මොකද අපි මේ දරුවගේ සංවර්ධනය ගැනනේ කතා කරන්නේ. එතකොට මේ සංවර්ධනයේ මූලික කොටස් ටිකක් තියෙන මේ කොටසවත් පුරවලා නැතිනම් එතකොට එකක් තමයි අපිට දරුවගේ තත්ත්වය තාක්ෂීරු කිරීමේ ගැටලු පවතු වෙනවා. ඒ වගේම අපිට නිවැරදි අවබෝධයක් ගන්න බෑ. ඒ වගේම දෙමාපියන් විදියට ඔබ ගැන අපිට පුංචි දුකක් දැනෙනවා. ඇයි මේගොල්ලෝ මේ බබාට නැතුව මේක ඊළඟ බබාට ඉන්වෙස්ට් කරේ කියලා. හිස් දැන් තිබ්බම එහෙම නේද හිතෙන්නේ? ඊළඟ බබාට ආයෝජනය කළා. ඉතින් රටක් විදියට ආර්ථිකව අමාරුවෙන් හිටියට ආණ්ඩුවෙන් ඔබට නොමිලේ දුන්නාම ඔබ ඒක ඊළඟ බබාට ආයෝජනය කරාම ඒතර මේ බබාට පවුනේ. එතකොට ඇයි අපි මේ ගැන මෙච්චර වද වෙන්නේ? අවුරුදු 5ක් වෙනකොට ඕනම මිනිස්සෙකුගේ මොලේ 90ක් හැදලා ඉවර වෙනවා. ඒ කියන්නේ අපේ ජීවිතයේ අත්තිවාරව තමයි අපි මේ දාගන්නේ අවුරුදු 5ට කලින්. ඒකයි මේ බස්සෙන් එලවලලෝ මේ ගැන අහන්නේ. ඒකයි බබාගේ බර ගැන මිඩ්වයිෆ් මිස්ලා වද වෙන්නේ. හොඳේ? ඉතින් ඒක නිසා අමතක නොකර මේ පොත මුලින් ඉඳලා අගට කියවන්න පුංචි වෙලාවක් යයි. ඒත් ඒකෙන් ඔබට ලැබෙන දැනුම් සම්භාරය ඉතා විශාලයි. ඒ වගේම මේ chart එක ගැන අවධානයෙන් ඉන්න. මේ chart එක කලින් කියවන්න. කියවනකොට ඔබ දන්නවා අවුරුදු 2ේදී මෙන්න මේ කුසලතා තියෙන්න ඕන, අවුරුදු 3ේදී තියෙන්න ඕන, 5ේදී මෙන්න මේවා තියෙන්න ඕන කියලා. ඒතර ඔබ දන්නවා ඔබට ඔබේ දරුවගේ ගමන පිළිබඳ ඔබට අදාළ අදහසක් තියෙනවා. ගැටලුවක් තියෙනවා නම් ඉක්මනින් ගැටලුව හොයාගන්න පුළුවන්. හොයාගන්නකොට අපිට නිවැරදි කරන්න පහසුයි. ඒ වගේම ඒක දරුවට උදව්වක්, ඔබට උදව්වක්, අපිට උදව්වක්, සමාජයටම උදව්වක්. ඉතින් ඒක නිසා අමතක නොකර මේ පොත ගැන අවධානය යොමු කරන්න. මේ පොතේ බර විතරක් සටහන් කරගන්න එපා, එන්නත් විතරක් සටහන් කරගන්න එපා. මේ කුසලතා ගැනත් අවධානය දෙන්න. හොඳේ?